මේ වීඩියෝ එකේ තියෙන්නේ කඳුකර නිවාඩුවේ අපි ගියපු තවත් ගමනක් ගැන. පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලා බලන්න ඇති අපි ආරණ්‍ය සේනාසනයට ගියපු ගමන. ඉතින් අපි අදත් යන්නේ ඒ වගේම ලස්සන හිත නිවෙන තැනකට. බලන්නකෝ අපි කොහෙටද මේ යන්නේ කියලා. ලස්සන කඳුකරේ සිරි නරඹන ගමන් අපි මේ අද යන්නේ ගැටබරුව දේවාලයට. ගැටබරු දේවාලය, ගැටබරු පන්සල වගේම ගැටබරු කන්ද. මේ ටික තියෙන එකම තැනක. ඉතින් ගැටබරුව යනවා කියලා තමයි කියන්නේ. සින්දු වලත් අහලා තියෙනව නැතිනවල ගැටබරුව ගැන. ඉතින් මෙතන රජ්ජුරු බණ්ඩාර කියන දෙවියෝ වැඩලා ඉන්න ගොඩක් හාස්කම් තියෙන තැනක් විදියට තමයි මිනිස්සු විශ්වාස කරන්නේ. ගොඩක් අය ඇවිල්ලා දේවාලෙට බාරහාර වෙනවා. ඒ වගේම හිත නිවෙන හරිම නිදහස් නිහඬ පරිසරයක් තමයි මේ තැන තියෙන්නේ. පොය දවසකත් නෙමෙයි අපි ගියේ. ඒක නිසා ගොඩක් සෙනග හිටියෙත් නෑ. සත්රුවනි නංගිගේ බාරයක් තිබුණා උසස් පෙළ විභාගයට වුණා. ඒ බාරෙත් ඔප්පු කරා අපි පූජවත්තියක් කියලා. දේවාලෙට බාරේ ඔප්පු කරලා අපි ගියා මේ ගැටබරුවේ කන්ද උඩට නගින්න. ඉතින් මේ බලන්න මාළු ඉන්නවා. ලස්සනයි මේ හරිම ලස්සනට මේ පරිසරය අපිට බලා ගන්න පුළුවන්. මෙතන ඕම් ලකුණ තියෙනවා. මෙතන විශ්ව ශක්තිය තියෙන තැනක් කියලාත් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් අපි දෙන්න නිදහසේ වීඩියෝස් ෆොටෝස් ගත්තා. කට්ටියක් නැති නිසා අපි දෙන්න විතරයි හිටියේ පේන තෙක් මානෙකටම. ඉතින් හරිම ලස්සනයි මේ උඩ ඉඳලා බලනකොට වටේම තියෙන කඳු ටික පේනවා. අහසත් එක්ක හරිම ලස්සනයි. අපි පහළ ඉඳන් උඩට නගිනකොට තියෙන හැම තැනදීම මල් පූජා කර තමයි ගියේ. අපි මේ මානෙල් මල් තමයි ගත්තේ. වර්ග දෙකකින් ගත්තා. ඉතින් මල් පූජා කර ටික ටික අපි දෙන්නත් එක්ක උඩට නැග්ගා. ගැටබරු කන්දේ මුතුනේති බැඳුණු පින්හිත දෙවිවරු වන්දේ පුදකට යොමු මල්මිට. එන්න මෙයාලකින් නම් අඩුවක් නැහැ. රිලව් නම් ඉන්න ඕන තරම්. මෙතන හරිම අමාරුයි. ඉතින් පූජවට්ටි එහෙම බේර ගන්නත් මෙයාලගෙන්. නිශ්ශබ්ද වෙන්න කියලා බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඉතින් අපි දෙන්නත් සද්ද නොකර උඩට ගියා නිශ්ශබ්දවම. මෙන්න මෙයා කැරකෙනවා. කැරකිත් ඉතින් මේ විදිහට වීඩියෝ ගත්තා. වීඩියෝස් වලට වඩා අපි ෆොටෝ ගාපු එක තමයි කරේ. වීඩියෝ දාලා තියෙන පොඩ්ඩක්. ඉතින් මෙතන ධාතු මන්දිරයක් තියෙනවා. එතනත් හරිම ලස්සනයි. උඩ ඉඳගෙන නිදහසේ පහළ බලාගෙන හිටියා. ඉතින් තවත් උඩට නගින්න තියෙනවා. ඉතින් උඩට ආයෙත් නගින්න පටන් ගත්තා. මෙතන හරිම ලස්සන view එකක් තියෙනවා. මේ බුදු පිළිමෙත් එක්ක අවට වටපිටාව ලස්සනට පේනවා. බලන්නකො කොච්චරම ලස්සනයිද කියලා. ගන්ටාරෙත් ඉතින් පොඩ්ඩක් ආසාවට ගැහුවා. ඉතින් දැන් පහලට බැහැගෙන ඇවිල්ලා මේ පහලම තියෙන තැනක් තමයි දැන් යන්නේ. එතනටත් වැඳලා මේ ගමන අපි දෙන්න ඉවර කරා.